සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ නෙළුම් ඇටයක් හරියටම පැල කරගන්නේ කොහොමද කියලා. මේක 100%ක් සාර්ථක ක්‍රමයක්. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. හරි. මේ තියෙන්නේ අපි පැල කරගන්න හදන නෙළුම් ඇට ටික. අපි බලමු මේක කොහොමද පැල කරගන්නේ කියලා. යාළුවනේ අපි මේ නෙළුම් ඇටේ අතට අරගත්තාම නෙළුම් ඇටේ තියෙනවා පැති දෙකක්. ඒ පැති දෙකෙන් උල වගේ තියෙන පැත්තක් තියෙනවනේ. අන්න ඒ පැත්ත අපිට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඒ පැත්තෙන් නෙමෙයි අපි අපිට උණු විදියට මේ ඇටේ හදාගන්න පැලවෙන්න උල වගේ තියෙන පැත්තට විරුද්ධ පැත්ත. යට පැත්ත. ඒ කියන්නේ උල වගේ තියෙන පැත්ත තමයි නෙළුම් ඇටේ උඩ පැත්ත. නෙළුම් ඇටේ යට පැත්ත තමයි අපි අරගන්නේ. ඒ පැත්ත පැරි කඩදාසියක් අරගෙන අපි සාමාන්‍යයෙන් ගොඩක් අද කරන්නේ සාමාන්‍ය ගානට පොඩ්ඩක් අතුල් වෙලා අරගන්න ඕනේ. ඒක අරගත්තාම මම ඔයාලට මේ වීඩියෝ එකෙත් පේන්න තියෙනවා සාමාන්‍යයෙන් මේක අතුල් වෙනකොට චුට්ටක් ගෙවිලා යනවා. මේ නෙළුම් ඇටේ ගෙවිලා ගියාට පස්සේ මතුවෙනවා සාමාන්‍යයෙන් පොඩි රවුමක්. ඇතුළ නිකන් යන්තම් පේන්න තියෙනවා. දැන් ඔයාලට මේ වීඩියෝ එකේ ෆොටෝ වල පේන්න තියෙනවා. මම පැහැදිලිවම ඔයාලට පේන්න මේක දාලා තියෙනවා. ඒ ගානට එන හරියාලුවනේ අපි දැන් මේ වැලි කඩදාසියෙන් ගහගත්ත මේ ඇට ටික භාජනයකට දාලා පිරිසිදු වතුරයකට තමයි දාන්න. පිරිසිදු වතුර තමයි දාන්න ඕනේ. ඊට පස්සේ මේ ඇට ටික පිරිසිදු වතුරයක දාලා ඔයාලා මේක තියන්න ඕනේ අවුවට නිරාවරණය වෙන්න. එහෙම තියලා සාමාන්‍යයෙන් දවස් 2ක් වගේ යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇට ටික යන්තම් පොඩි පැල වගේ ඇවිල්ලා තියෙනවා. මේ ඇට වලින් චූටි මොටයි වගේ ඇවිල්ලා තියෙනවා බලන්න. යාළුවනේ අපේ දැන් මේ පැලවිච්ච බීජ ටික තියෙන භාජනයේ වතුර සාමාන්‍යයෙන් දවසක් කර දවසක් වගේ වතුර මාරු කරන්න ඕනේ. මොකද මේ වතුර අවපැහැ වෙලා කහ පාට ගතියට දියසෙවල් බැඳලා තිබ්බට පස්සේ මේ බීජ වලට හානි වෙනවා වැඩි. ඒක නිසා අනිවාර්යෙන් දවසක් කර දවසක් වගේ මේ බීජ ටික තියෙන වතුර ටික මාරු කරන්න ඕනේ. මොකද පිරිසිදු වතුරත් එක්ක තමයි මේ බීජ ටික අපිට හරියටම හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දවස් 5ක් 6ක් වගේ යනකොට මෙන්න මේ විදියට පත්‍ර ලොකු වෙලා මුල් ඇදලා ගහ ලස්සනට හැදෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් උපරිම දවස් 7ක් 8ක් වගේ යනකොට අපිට හිටවන්න පුළුවන් මට්ටමට මේ මුල් ඇදිලා එහෙම ඔයාලට හොඳට පේන්න තියෙනවා මේකේ. මේ අන්තිමටම මගේ තියෙන පින්තූරේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පත්‍ර ලොකු වෙලා තියෙනවා. හිටව ගන්න ඔයාලට හරි ලේසි. මම හිටව ගන්න හැටි වීඩියෝ එකත් ඉස්සරහට දාන්නම්. මේක 100% සාර්ථක ක්‍රමයක්. නෙළුම් පැල හිටවන්න ආස ඔයාලා වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක ගන්න ආවේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් අනිත් අයට බලන්නත් එක්ක ෂෙයා කරන්න, මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න. මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි.